සුබ දවසක් යාළුවා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ Skillshop web application එකේ අපේ sign up process එක සහ input validation part එක කොහොමද කරගන්නේ කියලා. ඉතින් අද අපි මේක කරන්නේ අපි එකටම අපිට account එකක් ඕන නම් ඉතින් අපේ account එකක් නැති හින්දා අපි account එකක් හදා ගන්න ඕන. ඉතින් අපි මේකට sign up කියන අපේ don't have an account sign up කියන option එක use කරලා අපිට account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් අපි මේකට ආපුවම අපිට මෙතන තියෙනවා අපේ first name එක last name එක email address එක password confirm password අපි seller කෙනෙක්ද buyer කෙනෙක්ද සහ අපේ terms and condition agree කරන්න කියලා දෙන්න කියලා. ඉතින් අපි මෙතන අපි මේක fill කරගමු. ඉතින් අපි මේකට එකටම සහන් කියලා නමක් දෙමු. අපි සහන් කියලා නමක් දීලා අපි මේකේ account එකක් create කරන්න හැදුවොත් අපිට මෙතන error එකක් පෙන්නනවා all fields are required කියලා. ඉතින් අපි මේකේ හැම field එකක්ම fill කරන්නේ නැතුව අපිට ඉදිරියට යන්න බෑ. ඊට පස්සේ අපි අපේ last name එක සංදේශුත් අපේ email address එක දීලා අපි අපේ email address එකේ අපි මේ .com කියන කැල්ල අපි අයින් කරලා දාලා අපි ඉස්සරහට යන්න try කරොත් අපිට කියනවා තාමත් all fields are required කියලා. ඉතින් අපි මේකේ password එක confirmation password එක දීලා නැහැ. ඉතින් අපි මේකට password එකක් දෙමු. සාමාන්‍යයෙන් characters 5ක වගේ password එකක් දීලා අපි අපේ create button එක click කරොත් අපිට error එකක් එනවා password must be at least 8 characters කියලා. ඉතින් අඩුම ගානේ characters 8ක්වත් නැතුව අපිට password එකක් දාන්න බෑ කියලා අපි මේකේ සීමා කරලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ පළවෙනි field එකේ password එකේ characters 8කින් සහ දෙවෙනි field එකේ ඒ කියන්නේ password දෙක match වෙන්නේ නැති වෙන විදිහට අපි try කරොත් log වෙන්න අපිට මේකේ password do not match කියලා එනවා. ඊට පස්සේ අපි අපේ password දෙකත් එක වගේ දීලා අපි මෙතන ආයි log in try කරොත් අපිට account type එකක් select කරන්න කියලා කියනවා. ඉතින් අපි account type එක select කරලා log වෙන්න ගියොත් අපිට අපේ terms and condition වලට agree කියන button එක tick කරලා නැහැ කියලා කියනවා. අපි ඒකත් tick කරලා අපේ account එකක් create කරන්න ගියොත් අපිට කියනවා අපන් කලින් කිව්ව .com එක අයින් කරමු කියලා. ඉතින් එන්නේ error එක අපිට මෙතන එනවා. ඉතින් අපි හරි email format එකකට තමයි අපි දෙන්න ඕනේ මේක. ඉතින් එහෙම දීලා අපි account එකක් create කරොත් අපිට registration successful කියලා අපේ මේක reload වෙනවා. ඉතින් අපි මේකේ අපේ database එකට ඇවිල්ලා බැලුවොත් අපිට මෙතන පේනවා සහන් සංදේශ් කියලා අපේ මෙතන email එකත් අපේ password එකක් සහ අපි login වෙච්ච time එකත් ඒක අන්තිමට active වෙලා තිබ්බ time එකත් පෙන්නනවා. ඉතින් ඇත්තටම අපි මෙතන දුන්න password එක නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ අපේ password එක hash වෙලා. ඉතින් අපි ඒක කරගෙන තියෙන code එකෙන් අපි ඒක කරගත්තේ කොහොමද කියලාත් අපි කතා කරමු ඉස්සරහට. ඉතින් අපි අපේ ER diagram එකට ආවොත් අපි මෙතන user table එකක් හදාගෙන ඒකේ first name එක last name එක email එක password එක fill කරන්න fields දීලා ඒකේ data type එක කියලා දෙනවා සහ අපේ account type එක කියන්නේ අපි buyer කෙනෙක්ද එහෙමත් නැත්නම් seller කෙනෙක්ද කියන්නත් අපි වෙනම table එකක් හදාගෙන තියෙනවා. ඉතින් අපි මේ table දෙකට මෙතන මේ relationship එකක් දාලා තියෙනවා. ඒකේ result එකක් හැටියට අලුතින් table එකක් හදනවා user has account type කියලා. ඊට පස්සේ user සහ account type එකට one to many relationship එකක් දීලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ ER diagram එක. ඉතින් අපි code එකට ආවොත් code එකේ ඔයාලට පේනවා මෙතන අපි on click එකක් දීලා function එකක් හදාගෙන තියෙනවා create account කියලා. ඉතින් මේක ඔබපුවාම තමයි අපේ create account කියලා button එක ඔබපුවාම මේ function එක වැඩ කරනවා. ඉතින් මේ function එක අපි හදාගෙන තියෙන්නේ auth.js එහෙමත් නැත්නම් authentication javascript කියන file එකේ. ඉතින් අපි මේකෙදී sign up first name සහ sign up last name ඇතුළු මේ තියෙන සියලුම IDs ටික අල්ලගෙන තියෙනවා. ඉතින් මේක අපි අපේ index file එකේ අපේ email first name සහ password හැම එකකටම ID එක ගන්න දුන්නේ එකයි. ඉතින් ඔයාලට පේනවා අපි මේකේ තියෙන මේ ID එකත් අපේ confirmation password එකෙත් අපි ID එකක් දාගෙන තියෙනවා සහ අපේ password එකකටත් අපි ID එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ email එකටත් ID එකක් දාලා අපේ last name first name ඇතුළු සියලුම දේට IDs දීලා තියෙනවා. ඉතින් මේ IDs වලින් එන values අපි ඔක්කොම අල්ලගෙන document.getElement by ID කියලා ඒවා අල්ලගෙන අපි ඒවා variables වලට assign කරගෙන දෙනවා first name last name email password seed password account type seller account type buyer terms condition සහ sign up error message කියලා අපේ error message එක යවන්නත් අපි මේක හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන validation part එකක් කරලා දෙනවා. ඉතින් මේ validation part එක කරද්දී අපි හදාගත්ත අර අපේ error message එක පෙන්වන්න ඕන හින්දා අපි මේකේ හැම එකෙම මේකේ class list remove hidden කියලා දෙන්න බෑ. ඒක කරදරයි. ඒ කියන්නේ එකම code එක repeat වෙනවා.
ඉතින් ඒක සොලියුෂන් එකක් විදිහට අපි උඩින්ම දාගෙන තියෙනවා sign up error message එකේ class list එකෙන් remove කරන්න hidden කියන feature කියලා. ඊට පස්සේ අපි if else ladder එකක් හදාගෙන තියෙනවා. ඉතින් මෙතන අපි බලලා තියෙනවා අපේ first name එක O, last name එක O, email එක, password එක C password එක නැත්නම් ඒ කියන්නේ not ඒක නැත්නම් අපේ මේ error message එක pop up කරන්න කියලා තියෙනවා in HTML එක ඇතුලේ all fields are required කියලා. සහ password එකේ length එක 8කට වඩා අඩුයි නම් අපි මෙතන කියන තියෙනවා password must be at least 8 characters කියලා කියන්න කියන සහ අපේ password එක C password එකට match වෙන්නේ නැත්තම් එතකොට අපේ password do not match කියලා pop up කරන්න කියලා දෙනවා සහ අපේ account type එක හරි ඒ කියන්නේ account type seller කෙනෙක් විදිහට හරි එක්ක buyer කෙනෙක් විදිහට හරි check වෙලා නැත්තම් අපිට ඒ error message එකක් දෙන්න කියලා තියෙනවා please select an account type කියලා. ඊට පස්සේ අපි terms and conditions check කරලා නැත්තම් අපිට ඒක check කරන්න කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපි else එකක් දීලා අපි කියලා තියෙනවා අපේ sign up error message එකේ class list එකට add කරන්න කියලා hidden කියන feature එක. ඊට පස්සේ අපි මේක ajax use කරලා තමයි අපේ request එක යවන්නේ. ඉතින් post method එකෙන් තමයි අපි මේක යවන්නේ. ඔයාලට මෙතන පේනවා. ඉතින් අපි මේක බැලුවොත් එකටම අපි මෙතන form එකක් හදාගෙන තියෙනවා. variable එකක් හදාගෙන තියෙනවා form කියලා. ඒකට new form data කියලා දාලා අපි append කරගෙන තියෙනවා අපේ first name එක, last name එක, email එක, password එක සහ අනිකුත් දේවල් ටික. ඊට පස්සේ අපි new XML HTTP request එකක් හදාගෙන ඒක variable r කියලා අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි anonymous function එකක් හදාගෙන අපි ඒක r.onReadyState change කියලා දීලා අපි බලනවා if function එකක් ඇතුලේ අපේ r.readyState එක 4ද කියලා. එහෙමනම් එහෙම උනේ නැත්නම් අපිට කියනවා මෙතන කියන්නේ එහෙමනම් remove කරන්න කියන අපේ hidden කියන feature එක අපේ sign up error message එක pop up වෙන්නේ නැති වෙන විදිහට සහ අපි if statement එකක් දීලා අපි දීලා තියෙනවා අපේ status එක 200ද එහෙම නැත්නම් okayද කියලා. ඊට පස්සේ අපි statement එකක් දීලා if statement එකක් දීලා තියෙනවා අපි මේ value අපි මේකෙන් data ටික යවුවට පස්සේ එන response එක success වුණොත් අපි කියලා තියෙනවා අපේ මේකේ තියෙන text red 500 කියන class එක remove කරන්න කියලා අපේ sign up error message එකේ තියෙන සහ ඒකට ඒක වෙනුවට text green 500 කියලා add කරලා ඒකේ in HTML එකට show කරන්න කියලා තියෙනවා registration successful කියන message එක. ඊට පස්සේ අපි set timeout කියලා arrow function එකක් ඇතුලේ windows.reload location reload එකක් ගහලා තියෙනවා අපේ මේක reload වෙන්න. ඒ වගේ මේකේ කාලය milliseconds 2000ක් එහෙම නැත්නම් තප්පර 2ක් කියලා සටහන් කරලා තියෙනවා. ඒකෙන් හින්දා තමයි අපි කලින් අපේ account එක හදපු ගමන් ඒක reload වෙලා ආයෙ sign up sign in button එක තියෙන තැනට ආවේ. sorry sign in page එකට ආවේ. ඊට පස්සේ අපි else එකක් දාලා දෙනවා මේක අපේ මේකේ else එක. එහෙම නැත්නම් අපි කියලා තියෙනවා sign up error message එකේ ඉන HTML එක ඇතුලේ එන request එකේ response text එක පෙන්වන්න කියන සහ එවන් නැත්නම් අපේ status එක හරි වුණේ නැත්නම් අපි පෙන්වන්න කියලා තියෙනවා අපේ request එක fail සහ ඒකේ සමහරවිට මේකේ status එක ආවේ නැත්නම් අපි කියලා තියෙනවා ඒකේ request එක fail ඒකේ එන එක පෙන්වන්න කියලා. ඊට පස්සේ අපි r.open එකක් දාලා මේක post method එකේ process කියන file එක ඇතුලේ තියෙන create account process.php කියන file එකට යවලා තියෙනවා. ඒ වගේම මේක r.send කියලා අපේ form එකේ තියෙන සියලුම data ටික අපි form එකට යවනවා. ඉතින් create account process කියන file එක ගැන අපි කතා කරත් ඔක්කොටම කලින් අපි මේකේ required කියලා අපේ database connection එක add කරගෙන තියෙනවා. ඉතින් මේක තමයි අපේ database connection එක. ඒක තියෙන db file එක ඇතුලේ connection.php කියන විදිහට. ඉතින් අපි මේකේ ඔක්කොටම කලින් class database කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේකේ static variable එකක් හදාගෙන තියෙනවා connection කියලා. ඊට පස්සේ අපි මේකේ public static function එකක් හදාගෙන තියෙනවා get connection කියලා සහ ඊට පස්සේ අපි මෙතන අපේ connection එක හදාගෙන තියෙනවා. අපේ connection එක අර new mysql ඊට පස්සේ local host root සහ අපේ database එකේ password එක database එකේ name එකක් සහ අපි use කරන port එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක හරියන්නේ නැත්නම් අපේ මේ connection එකේ එවෙලෙම die වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ ආයෙ connection එකට return කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපේ insert update delete කියන අපේ queries වලට අපි මේ function එක හදාගෙන තියෙනවා සහ අපේ search කියන එකට අපි මේ දෙන function එක හදාගෙන තියෙනවා. අපේ මෙතන අපේ ගන්න result එක එවෙලෙම close වෙලා යන්නත් මේකේ ගන්න result එක ආයෙ අල්ලගෙන අපිට show කරගන්න පුළුවන් වෙන විදිහට return කරන්නත් දාගෙන තියෙනවා. මොකද මේක search එකේදී result එකක් ඕන අපිට බලන්න ඕන වෙනවා සහ අපේ insert update delete කරේදී අපිට එහෙම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට use කරලා තියෙන්නේ SQL injection queries වලින්
වෙන්න පුළුවන් හානිය අවම කරලා දාන්න. ඉතින් අපි අපේ ක්‍රියේට් account එක process එක ගැන කතා කරොත් අපි මෙතනින් අර කලින් එන හැම data එකක්ම post method එකකින් එන data සියල්ලක්ම අල්ලගෙන අපි variables වලට දාගන්නවා fname, lname, email, password confirm, account type, terms and condition කියලා. ඊට පස්සේ අපි මෙතන පොඩි validation part එකක් කරගෙන තියෙනවා. මොකද සාමාන්‍ය user කෙනෙක්ට web එකේ inspect ගිහිල්ලා ඒකේ JS එකේ තියෙන දේවල් ටික change කරලා එයාට ඕන දේවල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක නවත්ත ගන්න තමයි අපි මෙතනත් අපේ process එක ඇතුළේ validation part එකක් කරලා දෙන්නේ. ඉතින් මෙතනත් if else ladder එකක් දාන්න අපි බලලා තිනවා first name එක emptyද කියලා. එහෙමනම් echo කරන්න කියලා තියෙනවා. Please enter your first name සහ last name එක empty නම් please enter your last name. ඊට පස්සේ අපේ email එක empty නම් please enter your email සහ email එක උඩරිම 150ත් ඊට වඩා අඩු වැඩි අගයකටත් යන්න බෑ. ඒ එහෙම වැඩි වුණොත් email must be at least 150 characters සහ email එක හරි format එකේ තියෙනවද කියලා බලන්න තමයි අපි මේ filter validate email කියන form එක use කරලා තියෙන්නේ. සහ අපි මේකේ invalid email address කියලා echo කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ password එක empty නම් please enter password into your password සහ අපේ password එක confirm password එකත් එක්ක match වෙන්නේ නැත්නම් අපි password do not match කියන එක දෙන්න කියලා සහ අපේ password එක 8ට වඩා අඩුයි නම් password length should be at least characters between 8 and 20 කියලා සහ අපේ terms and condition check කරලා නැත්නම් ඒකට read and check I agree to the terms and condition කියලා සහ please select account type කියලා echo කරන්න කියලා තියෙනවා. අපේ account type එක හැම වෙලාවෙම තිබෙ නැත්තම්. ඉතින් අපි කලින් කිව්වා password එක අපි hash කරලා තමයි අපේ database එකට ඇතුල් වෙන්නේ කියලා. ඉතින් ඒක වෙන්නේ මෙන්න මේ code line එකේ. අපි මේ password hash කියන අපේ මේ function එක යොදාගෙන තමයි අපි ඒක hash කරන්නේ. ඊට පස්සේ ඒක අපි variable එකට අල්ලගෙන තියෙනවා $password hash කියලා. ඉතින් මේක through තමයි අපේ password එක automatically hash වෙලා අපේ database එකට ඇතුල් වෙන්නේ. ඉතින් අපි මේකදී අපි check කරලා තියෙනවා අපේ database එකේ already account එකක් තියෙනවද කියලා බලාගන්න. ඉතින් මේකට අපි database එකට search code එකක් ගහලා අපි බලනවා account එකක් තියෙනවද කියලා. එහෙම වෙනවනම් ඒ result එක අපි ඒක result එක අපේ fetch assoc එකක් දාලා ඒ account එක අල්ලගෙන ඒ විදිහට ඒක කරනවා. එහෙම නැත්නම් කියන්නේ account එකක් තිබ්බේ නැත්නම් මේ row එකක row fetch assoc එකකින් අපිට result එක පේන්නේ නැත්නම් row count එක 0 වගේ වුණා. අපිට මේක invalid account type කියලා දාලා මේක exit වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට email එකක් already check කරන්න තියෙනවද කියලා බලන්නත් අපි කලින් විදිහටම අපේ database එකට search එකක් ගහනවා select id from user via email equal කියලා. ඉතින් මෙතන මේ s කියලා පෙන්වන්නේ අපේ මේ value එක string එකක්ද කියලා. ඉතින් මෙතන i වගේ තිබ්බොත් ඒක integer එකක් වෙනවා. s තිබ්බොත් ඒක string එකක් වෙනවා. ඉතින් මේක string එකක්. ඊට පස්සේ ඒකෙත් ඒ වගේම කලින් විදිහටම ඒක number count එක බිංදුවට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ එකක් හරි තියෙනවා නම් එහෙම ඒ වගේ email අපි කියනවා email already registered කියලා පෙන්නන්න කියලා. එහෙමත් නැත්නම් අපි කියනවා ඒකට add වෙන්න කියලා insert core එකක් ගහලා අපේ first name එක last name එක email එක password එක hash එක සහ active account type id එකත් එක්ක values ටික එකට add වෙන්න කියන විදිහට අපි හදලා තියෙනවා. සහ අපේ අලුතින් user කෙනෙක් register වෙනවා නම් ඒක ඒ userට මෙන්න මේක through register වෙන්න පුළුවන් වෙන විදිහට අපි මෙතන හදලා තියෙනවා. ඒක user register වෙද්දී අපි මෙතන insert core එකක් ගහලා එයාගේ accounts details ටික add කරලා අපි මේක success කියලා echo කරන්න කියලා තියෙනවා. එහෙමත් නැත්නම් error එකක් තියෙනවා කියලා echo කරන්න කියලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි මම මගේ sign up process එක සහ ඒකේ validation part එක කරගත්තේ. මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. Thank you.